හයි රෝෂිනී වල්පොල YouTube channel එකට ඔයාලා හැමෝම ආදරෙන් පිළිගන්නවා. ඉතින් කොහොමද ඔයාලා හොඳින් නේද? මම අද ඔයාලට පෙන්වන්න ආවේ මේ ළඟකදී මගේ අතින් ලස්සනටම හැඩවුණු කුෂන් කවර 6ක් hand painting වලින්. ඉතින් මට හිතුණා ඒක කරද්දී ඔයාලත් එක්ක චුට්ටක් බෙදාගත්තා නම් හොඳයි කියලා. මම මොනවද පේන්ට් කරන්න ගත්තු පේන්ටිංස් එතකොට ඒ අවශ්‍ය කරන බ්‍රෂ් වර්ග මොනවද කියලා. ඔන්න ඔයාලට පෙන්වන ඔය කවරේ තමයි මම ඔයාලත් එක්ක අද පේන්ට් කරන්න යන්නේ. මගේ හස්බන්ඩ්ගේ යාළුවෙක්ගේ ගෙදර යන්න වුණා හදිස්සියේ. ඉතින් මට එයාලට ගෙනියන්න දෙයක් තිබුණේ නැහැ. මොකද එයාලට හැමදේම තියෙනවා. ඉතින් මට හිතුණා මගේ අතින් ලස්සනට පේන්ට් කරපු මේ වගේ දෙයක් දුන්නොත් වටිනාකම වැඩි කියලා. ඉතින් ඇත්තටම කියනවා නම් මේ කවර හැම එකක්ම අමු රෙද්දෙන් තමයි මහලා තියෙන්නේ. මම ඔයාලට ඔය පෙන්නන්නේ මම ওই කුෂන් කවරේ ඇතුළට ඉටි කොලයක් දාගත්තා මුලින්ම. මොකද නැත්තම් අනිත් පැත්තේ පේන්ටිං වදිනවනේ. මම ප්‍රොෆෙෂනල් පේන්ට් කරන්න දන්න කෙනෙක් නෙමෙයි. නමුත් මම මේ ගැන ටිකක් ඉගෙන ගත්තා. මම හරිම ආස දෙයක් hand painting, hand work හරිම ආසයි. ඉතින් මම දැන් පටන් ගන්නයි යන්නේ. මම ඔයාලට ඊට කලින් පෙන්නන්නම් මම මේක කරද්දී මම යොදා ගන්න දේවල්. ඔය තියෙන්නේ රෙජිෆෝම් පොඩි බෝඩ් එකක්. සාමාන්‍යයෙන් කුෂන් කවරයක් ගන්නට තියෙන බෝඩ් එකක් ගත්තොත් ඇති. ඒ වගේම ඔය තියෙන්නේ කාබන් කොළ. මගේ ළඟ ඒ වෙලාවේ තිබුණේ ඔරෙන්ජ් පාට කාබන් කොළයක්. ඕකේ නිල් පාට, රතු පාට, කහ පාට, කාබන් කොළ පාට වර්ග ගොඩකින් ගන්න පුළුවන් ෆැන්සි ෂොප් වලින්. ඒ වගේම ඔය තියෙන්නේ මමම අතින් ඇඳගත්තු ලස්සන සූර්යකාන්ත මල. ඉතින් චුටි චුටි අඩුපාඩුකම් තියෙනවා. ඒ වුණාට මමනේ ඇන්දේ ඒක. එහෙනම් එන්නකො මාත් එක්ක දැන් පේන්ට් කරන්න පටන් ගමු. ඉස්සෙල්ලම මේ රෙජිෆෝම් බෝඩ් එක මේස උඩට තියලා පස්සේ අර ඉටි කොලේ දාලා හදාගත්තු අපේ කුෂන් කවරේ ඒකට උඩින් තියනවා. මං ලාවට ඇඳලා තියනවා. ඒක මං හිතන්නේ පැහැදිලිව පේන්නේ නැහැ. ඒ නිසා මම ආයෙත් ඇඳගන්න තමයි මේ ලෑස්ති වෙන්නේ. මගේ මේ වීඩියෝ එකේ චූටි අඩුපාඩුකම් තියෙයි. මං හිතනවා මගේ යාළුවෝ ඒ තරම් ඒ ගැන හිතන එකක් නෑ කියලා. මොකද මට උවමනාව තිබුණා මම දන්න දේ නොදන්න කාට හරිම ප්‍රයෝජනයක් වෙයිනේ කියලා මේ විදිහට කියලා දෙන්න. ඊට පස්සේ අපි අර රෙජිෆෝම් බෝඩ් එක උඩ තියාගත්තු කුෂන් කවරේ උඩින් අපේ කාබන් කොලේ තියනවා. ඔන්න ඔය විදිහට කාබන් කොලේ ඇඳෙන පැත්ත තමයි කුෂන් කවරේ උඩට තියන්න ඕන. මගේ අතින් පුංචි වැරද්දක් වුණා ඔයාලට. මොකද මං කාබන් කොලේ තියලා තියෙන්නේ ඇඳෙන්නේ නැති පැත්ත. මම ආයේ ඒක හැරෙව්වා. මට ඒකේ වීඩියෝ එකක් ගන්න බැරුව ගියා. දැන් අපි අර මම ලස්සනට ඇඳපු ඒ පැටර්න් එක කාබන් කොලේ උඩින් තියාගන්නවා. ඊට පස්සේ ඒක හරියටම තියාගෙන පින්ස් වලින් රඳව ගන්නවා නම් තවත් ලස්සනට අපිට ඒක කුෂන් කවරේට ඇඳ ගන්න පුළුවන්. හැබැයි මම නම් පින්ස් භාවිතා කරුවේ නැහැ. පැන්සලක් හෝ පෑනක් මේකට ගන්න පුළුවන්. මොකද අපි හැමෝම ළඟ මේ අවශ්‍ය කරන හැම දෙයක්ම නැහැනේ. ඒක නිසා. ඉතින් ඔන්න ඔය විදිහට හිමීට සූර්යකාන්ත මල ලස්සනට අපේ කුෂන් කවරේ උඩ ඇඳෙන ගමන් තමා මේ තියෙන්නේ. පිම් රස වේහින මංගල කීර්ති ජීවිතේ මధుර රස වේහින ආදර නෙකත ළඟාවී. හරි. දැන් අපි පටන් ගමුකෝ. මගේ ඉතින් ආසම දේ සින්දු කියන එක තමයි. මං ඉතින් චුටි සින්දුවක් කිව්වා ඔයාලට ඇහෙන්න.
මං ආයෙත් ඔයාලට පෙන්නනවා මෙන්න මේ ලස්සන සූරියකාන්ත මල තමයි මම පේන්ට් කරන්න යන්නේ. ලස්සනයි නේද? මට නම් හරිම ලස්සනයි. මොකද මමම ඇඳලා මමම පේන්ට් කරපු එකක්නේ. ඉතින් පුදුම සතුටක් මගේ හිතට දැනෙන්නේ. බ්‍රෂ් එක නම් මම ටිකක් තෙමලා තමයි අරගත්තේ. මොකද අපි බ්‍රෂ් පේන්ට් කෙරුවට පස්සේ හොඳට හොදලා වේලලානේ තියෙන්නේ. එතකොට චුට්ටක් හයිය ගතියක් තියෙනවා. ආයේ චුට්ටක් වතුරේ දාලා පොඟවලා ගත්තාම අර හයිය ගතිය නැති වෙලා යනවා. හැබැයි හොඳට තෙත මාත්තු කරන්න ඕන. පොඩි කිචන් ටවල් එකක් වගේ පාවිච්චි කරනවා නම් ඒක ගොඩක් හොඳයි. නැත්තම් අපේ නිර්මාණය බොඳ වෙලා යන්න පුළුවන්. ඉතින් ඔන්න මම දැන් පටන් ගන්න තමයි යන්නේ. මම කහ පාට තමා ඉස්සෙල්ලාම ගත්තේ මගේ නිර්මාණය සඳහා. මම ෆැබ්‍රික් පේන්ට් එක જાතියක් කියලා පාවිච්චි කරන්නේ නැහැ. මං හැම જાතියක් වගේම පාවිච්චි කරලා තියෙනවා. හැබැයි කැමල් ෆැබ්‍රික් පේන්ට් එක නම් ඇත්තටම හොඳයි. මං ඒකෙන් තමයි අද ඔය නිර්මාණය කරන්නේ. ඉතින් අපි ඕනම නිර්මාණයක් කරන්න කලින් තව රෙදි කෑල්ලක කරලා බලනවා නම් ඒක හොඳයි. මොකද අපේ අතේ හුරුවටත් එතකොට අපිට වරදින්නේ නැහැනේ. ඒක නිසා අපිට ඒකේ එන පාට බලා ගන්න පුළුවන්. අපි හිතන පාටමද තියෙන්නේ කියලා. ඒක නිසා මම හිතනවා අපි අපේ නිර්මාණය අපි කරන්න යන කුෂන් කවර් කරන්න කලින් වෙනම රෙදි කෑල්ලක කරලා බලනවා නම් ඒක ගොඩක් හොඳයි. ඉතින් මම බ්‍රෂ් එක නම් ගත්තේ කොටු බ්‍රෂ් එක නොම්බර 4. ඉතින් මොකද මගේ ළඟ බ්‍රෂ් ගොඩක් නැහැ. ටිකයි තියෙන්නේ. ඒ ටිකනොත් බ්‍රෂ් 6-7ක්ම ගල් වෙලා මම දන්නේ ඇයිද ඒ කියන්නේ. කවුරු හරි දන්න කෙනෙක් ඉන්නවා නම් මට ඒක සම්බන්ධව චුට්ටක් කියන්න. හේතුව මම හොඳට බ්‍රෂ් හොදලා වේලලා තමයි මේ අරන් තිබ්බේ. හැබැයි අර විදිහට ගල් වෙලා තිබ්බා. ඔය තියෙන්නේ මං පේන්ට් කරගත්තු කුෂන් කවරේ. ලස්සනයි නේද? දැන් ඔය පල්ලෙහැ කොටස ඔයාලට මං ඔය පෙන්නන සුදු පාට කොටස කළු පාටින් පේන්ට් කරගන්න තමයි ඕනේ. දැන් මං මේ ඔයාලට පෙන්නන්න යන්නේ කහ පාට මල් පෙත්තේ අපි කියන්නේ හයිලයිට් කරගන්නවා කියලා. අන්න එහෙම කරගන්නේ කොහොමද කියලා තමයි. අපි කහ පාටට වඩා ටිකක් තද වර්ණයක් ගන්න ඕන මේ හයිලයිට් කරන ක්‍රමය කරන්න. මං කිව්වේ මම ප්‍රොෆෙෂනල් කෙනෙක් නම් නෙමෙයි. නමුත් මම දන්න ටික ඔයාලත් එක්ක බෙදා ගන්න කැමතියි. මම මෙන්න මේ ඔරෙන්ජ් කලර් එක තමයි අරගන්නේ මගේ සූරියකාන්ත මලේ ලස්සන තවත් වැඩි කරලා පෙන්වන්න. ඉතින් මං මගේ කුෂන් කවර 6ම ඉක්මනින් පේන්ට් කරලා ඉවර කෙරුවා. ඔයාලා මට කමෙන්ට් එකක් දාන්නකෝ ලස්සනයිද කියලා. ඉතින් මාත් එක්ක එකතු වුණ ඔයාලට ගොඩාක් ස්තුතියි. එහෙනම් ආයෙත් දවසක ඔයාලව හම්බ වෙන්න මම ඉක්මනට එන්නම්. සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා.